හායි යාළුවනේ කොහොමද ඔයාලට අද අපි කරගන්න යන්නේ hair relax එකක්. රිලැක්ස් එක කිරීමට ප්‍රථම කොණ්ඩය ෂැම්පු කර හොඳින් සෝදාගත යුතුය. නෝමල් ෂැම්පු එකක් භාවිතා කරාට කිසිම ගැටලුවක් නොමැත. හොඳින් සෝදා වියලාගත් කොණ්ඩය මත මම අර මුලින්ම පෙන්නපු ස්කැල්ප් ප්‍රොටෙක්ටිව් එමල්ෂන් ක්‍රීම් එක ආලේප කරගන්න ඕනේ. මේක අපි ආලේප කරගන්නේ හිස් කබලේ ආරක්ෂාවට. ඉන් අනතුරුව අපි මුලින්ම රිලැක්ස් එක කිරීමට ප්‍රථමව hair straight cream එක භාවිතා කරනවා. hair straight cream එක සල්පයක් පොඩි භාජනයකට දාගෙන අපි මුළු කොණ්ඩේම හොඳින් ආලේප කරගන්නවා. මේ ආකාරයට මේ ආලේප කරනකොට කොයිම මොහොතකවත් හිස් කබලේ ආලේප කරගන්න එපා. එහෙම වුණොත් කොණ්ඩේ යන්න බලනවා. ඒ නිසා ආලේප කරගන්නකොට හරි ප්‍රවේශයෙන් ආලේප කරගන්න. හොඳින් ආලේප කරගත් කොණ්ඩේ 50ක් ආකාරයෙන් පීරා ගන්න හොඳින්. ක්‍රීම් එක ආලේප කිරීමෙන් පසුව විනාඩි 25ක් 30ක් පමණ වගේ කාලයක් තබා මද උණුසුම් ජලයෙන් හොඳින් සෝදා හැර කොණ්ඩේ මේ ආකාරයට වියලා ගන්න ඕනේ හොඳින්. මෙහිදී කිසිම විටක අයන් කිරීමක් සිදුවන්නේ නොමැත. ඉන් අනතුරුව නියුට්‍රලයිසින් ක්‍රීම් එක ආලේප කරගන්න යන්නේ මේ ආකාරයට. මෙයත් ස්ට්‍රේට් ක්‍රීම් එක වගේම හොඳින් මේ නියුට්‍රලයිසර් ක්‍රීම් එකත් ආලේප කරගන්න ඕනේ හොඳින් කොණ්ඩේ මත. ඒ ආකාරයටම මෙයත් විනාඩි 10ක් 15ක් වගේ පමණ කාලයක් තබා හොඳින් සෝදා හරින්න ඕනේ. මේ සෝදා හැරීමට ප්‍රථමව සුපර් කන්ඩිෂනර් යොදා හොඳින් කොණ්ඩේ සෝදා හරින්න. ඉන්පසු කොණ්ඩේ වියලා ගන්න. අයන් කිරීමට අවශ්‍ය නම් පමණක් අයන් කරගන්න. රිලැක්ස් එකකට අන්තර්ගත වෙන්නේ මෙම කොටස පමණයි. වීඩියෝ එකේ පිළිබඳව ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක් වේවා.